නැත්ත බං. හැමදාම කොල්ලොත් එක්ක රස්සිය අතු ගගා ඉන්න එක දැන් ලොකුම වැඩේ. මම කියන දේ ඇහෙන්නේ නැහැ වගේ යන්නකෝ. පස්සේ තේරෙයි. කොහෙද යන්නේ? බලන්න. ඇහුන්නේ නැහැ වගේ යනවනේ. අම්මා අම්මා පුතා දැන්ද පුතේ අපිව මතක් වුණේ? මට ජීවිතේ ගොඩාක් තැන්වල වැරදුනා අම්මේ. ඔයාලා කියපු නම් මට මේක වෙන්නේ නැහැ. මේ මගේ පිංගා ඔයා නැති අවුරුදු 5ම තාත්තා ඔයා ඒ කියලා හැමදාම බලාගෙන හිටියා පුතේ. තාත්තේ අනේ මට සමා වෙන්න තාත්තේ. තාත්තේ අයියා මේ තාත්තා මං කියපු ඇහුන්නේ නැහැ වගේ ඉන්නේ. ඒ කාලේ තාත්තා කියපු දේවල් ඔයා බොරුවට ඇහුන්නේ නැහැ වගේ හිටියා. ඒ දැන් ඔයා කියන දේවල් තාත්තට ඇත්තටම ඇහෙන්නේ නැහැ පුතේ. ඔබේ දෙමාපියන් හට ඇහුම්කන් දෙන්න ප්‍රමාද වෙන්න එපා. දරුවන්ගේ යහපත වෙනුවෙන් සැමදා කැපවෙන පියවරුන් හට සුබ පියවරුන්ගේ දිනයක් වේවා. කඩන්න බැරි කොන්ක්‍රීට් ශක්තිය ඉන්සී සංස්ථාව වෙතින්.